සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉන්සයිට් novels වලින් ගෙනන තවත් එක වීඩියෝ එකකට. අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැක්ක විදියට ලෝකයේ තියෙන භයානකම පොත් 10 ගැන. ඉතින් අපි බලමු මේ පොත් මොනවද මේ පොත්වල තියෙන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වෙනි පොත Merciful Death. මේ පොත රචනා කරලා තියෙන්නේ ජේම්ස් හාඩන්. මේ පොතේ සියදිවි නසා ගැනීමේ ක්‍රම 90ක් ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මේ පොත මිනිසුන්ට අහිතකර ලෙස බලපානවා වගේම අවසානයේ බොහෝ දෙනෙකුගේ මරණයට සහ විනාශයට හේතු වෙනවා. දෙවැනි පොත The Great Son of Knowledge. මේ පොතේ අතීතයේ ජීවත් වුණු ජීන් වරුන් කියන මිනිසුන් කණ්ඩායම පාලනය කරපු රජවරුන් කැඳවීමේ ක්‍රම සහ ඔවුන්ගේ නම් පිළිබඳ තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒ නිසා මේ පොත ලෝකයේ පුරාම වඩාත් තහනම් පොත් වලින් එකක් ලෙස සැලකනවා. මේ පොත ගැන වර්තමානයේ ගොඩක් පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් පරීක්ෂණවල විෂය විදියට මේ පොත අරගෙන තියෙනවා. මේ පොත අතීතයේ ඉඳන් අඛණ්ඩව පවතින භයානක පුරාණ මැජික් පොත් වලින් එකක් ලෙස සැලකෙනවා. තුන්වෙනි පොත Men After Men. මේ පොතේ මානව වර්ගයාගේ අනාගත වර්ධනය වගේම අනාගතයේ නිර්මාණය වන භීෂණයන් ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම වර්තමානයේ ඉඳලා වසර 100කට පසු ජාන ඉංජිනේරු විද්‍යාව ගැන කතා කරනවා. හතරවන පොත Shadows of the Wall of the Dead. මේ පොතේ වචන නැහැ. බිත්තිවල විවිධ සංකේත වලින් තමයි විස්තර ඇතුළත් කරලා තියෙන්නේ. ඒ වගේ මේ පොතේ පිටුවල විස සහිත ආසනික් අඩංගු වෙනවා. ඒ නිසා මේ පොත ස්පර්ශ කරන ඕනෑම කෙනෙකු ක්ෂණිකව මිය යනවා. පොත එක්සත් ජනපදයේ කෞතුකාගාරයක තැන්පත් කරලා තියෙන්නේ. පස්වන පොත The Necronomicon. මේ පොත පුරාණ ජීවීන්ගේ ඉතිහාසය ගැන විස්තර කරලා තියෙනවා. මේ පොත ඇති ඕනෑම අයෙකු භයානක මරණයකින් මිය යනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා මේ පොත ලෝකයේ තියෙන භයානක පොත් අතරට එකතු වෙනවා. හයවන පොත The Seraphim Manuscript. මේ පොත අත්පිටපත් විකේතනය කිරීමේ නොහැකියාව නිසා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ පොතේ විස්තර තියෙන්නේ පැහැදිලි අර්ථයක් නැති චිත්‍රවලින්. සමහර චිත්‍ර වර්තමානයේ වෙනකොටත් තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. හත්වන පොත The Protocols of the Elders of Zion. මේ පොතේ ලෝකයේ විවිධ ප්‍රදේශ පාලනය කිරීමට යුදෙව්වන් විසින් කරන ලද අමුතු සැලසුම් ගැන කතා කරනවා. ඒ නිසා ලෝකයේ තහනම් පොත් වලින් එකක් ලෙස මේක සලකනවා. මේ පොත ලෝකයේ සංසරණය කිරීමට තහනම් කරලා තමයි තියෙන්නේ. අටවන පොත The Witch's Hammer. මේ පොතේ මායාකර්ම සහ කාන්තාවන් සහ මායාකර්ම අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳ ගැඹුරින් විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේ පොතේ කාන්තාවන් ඝාතනය කිරීමට සහ ම්ලේච්ඡ වද හිංසා පැමිණවීමට දිරිමත් කරන බැවින් එය වඩාත් භයානක පොත් වලින් එකක් ලෙස සැලකෙනවා. මේ නිසා මේ පොත ජාත්‍යන්තරව තහනම් කරලා තියෙනවා. නවවන පොත The Book of the Dead. මලවුන්ගේ පොත පුරාණ ආයතනවල ඉතිහාසය සහ ඔවුන් සමග sannivedanaya කිරීමේ ක්‍රම මෙන්ම මලවුන් කැඳවීමේ ආකාර ගැන සාකච්ඡා කරනවා. මේ පොත ඇති ඕනෑම අයෙකු ඇතිවන බවට කටකතා පැතිර යන අතර මේ නිසා මේ පොත අතිශයින්ම භයානක සහ තහනම් පොතක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ පොත් ගැන තවත් විස්තර දැනගන්න ඕන නම් Google එකේ මේ පොතේ නම සර්ච් කරන් පස්සේ ඒ පොත ගැන විස්තර හොයාගන්න පුළුවන්. ඒ වගේම පොත් ගැන විස්තර රිවිව්ස් දැනගන්න රස විඳින්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහළලා තියෙන bell icon එක click කරාම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.